තථාගත බුදුරජාණන් වහන්සේගේ කාරුණික නිත් සංගලට අනේ මේ දිවයින පෙනුණා. බුදුරජාණන් වහන්සේ දුටුවා ලක්දිරණේ දා මහා යක්ෂ සමාගම. ওই චිත්‍රවල තියෙන යක්කු පළවා හරින්න දුම්මල ටිකකටත් පුළුවන්. එහෙම නෙවෙයි. අතිශයින් භයානකයි. මිනිස්සෙකේ යකෙක් දැක්කොත් එහෙම සිහි විකල් වෙනවා. මිනිස්සු මෙහෙම අතට අරගෙන මිරිකලා ජුස බොන්න පුළුවන්. ඒ යක්ෂයන් පිම්බොත් මහා සුලි කොනාටු හට ගන්නවා. මේ මහා බලවත් යක්කු කොහොම එද්දි පුංචි පුංචි යක්කු ටික තැන් තැන් වල හැංගුණා. මේ පැත්ත පලාති නෑ. අන්න බුදු කරුණාවෙන් දුටුවා. එදා හවස් කාලේ සියලු දෙනා එකතු වෙච්ච වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඉස්ලාම වැස්සක් එන්නේරියා. මහා වරුසාවක්, හද්දා වරුසාවක්. කොහෙන් එනවදෝ සිතාගත නොහැකි වරුසාවක්. තැන් තැන් වලින් මහා ජලය ගලාගෙන යන වරුසාවක්. ඒත් වටපිට බැලුවා. ඒත් ඇති ගන්න හැමෝම. හැබැයි ඒ ඇත්තන්න තිබ්බා යමක්. ඒ තමයි මේ වරුසා මේ අහසේ වලාකුළු කටින් පිඹලා යවන්න පුළුවන් ඒ යක්කොන්ට. උන්ට පිඹින්න වලාකුළක් පේන්නේ නැහැ. ඒත් වැස්ස වහිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 이르දියක් කළා කියන නවවිධ වරුසාව. නවවිධ වරුසාව කියලා කියන්නේ ගල් වරුසා. අහසින් ගල් එනවා මේ හිස ළඟින් යනවා වැදෙන්නේ නැහැ. හිස ළඟින් යනවා. ඊතල වරුසා. මේ එනවා. ඒකට එහෙට මෙහෙට වැද්දෙනවා බයට. හැබැයි වදින්නේ නැහැ හිස ළඟින් යනවා. පුදුම වෙහෙසක් දරුවා කියනවා. හති දාගෙන ඇස් ලොකු වුණා. තැටි ගත්තා. අධික සීතල දැනෙන්න ගත්තා. එචැනින්ම මහා අන්ධකාරයක් පැතිරිලා ගියා. එදා ඒ රෞද්‍ර බව දෙවෙනි උනේ මාර පරාජයට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර අන්ධකාරය අතරින් ආකාශයේ එළිය පැතිරිලා ගියා. සඳක් පෑවුවා වගේ, ඊරමලක් පෑවුවා වගේ. එකනේ එළිය තියෙනවා. මේ අඳුරුයි. ඊටසර යක්ෂයන්ට ආයුධයක් අතින් ගන්න හයියක් නැහැ. ඒව වැටිලා දැම්ම. යුද්ධයකට යන්න කතාවක් නැහැ, වැටිලා. එකම සරණක් පිහිටක් හොයනවා. ඕන් සීලු දෙනාගේම අපේක්ෂා භංගත්වයට පත්ලා තිබ්බාද ඉවරයි කියලා. උපන් තෙකට අවුරුදු කෝටි ගණන් ආයුෂ ඇති යක්ෂයන්ට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පටන් මේ යුගයේ දක්වා මේ ඝනකඩ බොල් මහ පොළව යොදුන් ගානක් ඉස්සෙනකල් එවැනි දෙයක් නම් ඕනේ. ඒ මහා භයානක දේ ඉදිරියේ අර ආලෝකයේ දිස බැලුවා. ඒ තුලින් රන්වන් රුවක් පේනවා. කිව්වා යක්ෂය. ඕන් හිතුවේ තවත් යක්ෂයෙක් තමන්ගේ දිවයින ආක්‍රමණය කරා. කිව්වා යක්ෂය අපි යටත් වෙනවා. අපිට පිහිට දෙන්න කිව්වා. තවත් බැබලි වැඩි හිටියා. ඊට පස්සේ කිව්වා අපිට පිහිට දෙන්න. අපි යටත් සියලුම දෙනා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් බුදුමුව විවර කරලා කියන් හිටියා. යක්ෂයනි මට තැනක් ඕන. පත්කඩේලා ගන්න. මට ඉඳ ගන්න තැනක් ඕන. අපි මේ මර බියෙන් අපිව මේ බේරන්ද මේ දිවයිනම ගන්න කිව්වා. නෑ පත්කඩේලා ගන්න තැනක්. වාඩි ගන්න තැනක්. නෑ මේ දිවයිනම ගන්න කිව්වා. ඒ යක්කුන්ගේ කටින්ම තුන් පාරක් මේ දිවයින දුන්නා. ඊට පස්සේ කිව්වා නෑ දැන් මම මේ අඳුර දුරු කළොත් ආයේ ඔබ මට එරෙහි වෙයි. ඊට පස්සේ කිව්වා නෑ අපි සපත කරනවා. අපි සපත කරනවා ස්වාමීනි. අපිට යන්න දෙන්න. පින්තුනි බුද්ධ ශාසනයක් තියෙන කාලෙක විතරයි මේ භූමිය මේ ලක්දිරණ මනුෂ්‍ය වාසය වෙන්නේ.